නාරාහෙන්පිට ප්‍රදේශයේ ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථානයකට ගොස් ඒ අසල තිබූ කාර් රථයක සිටි විවාහක කාන්තාවකගේ කාර් රථයට බලහත්කාරයෙන් ගොඩ වූ බව කියන සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකුට එරෙහිව එම කාන්තාව විසින් නාරාහෙන්පිට පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසිය. මේ හේතුව නිසා තමා කම්පනයට පත් වූ බව ඇය පොලිසියට පවසා ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත. මෙම පැමිණිල්ල කළ කාන්තාව කොළඹට නුදුරු ප්‍රදේශයක පිහිටි පෞද්ගලික සමාගමක විධායක ශ්‍රේණියේ තනතුරක් හොබවන තැනැත්තියකි. ඇයද එම ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථානයට පැමිණි කාන්තාවක් බව එම නිලධාරියා කීය. නාරාහෙන්පිට ප්‍රදේශයේ ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථානයකට පෙරේදා උදෑසන ගොස් මෙම කාන්තාව ඇයට අයත් කාර් රථයේ රියදුරු අසුනේ වාඩි වී සිටි ඇතැයි එම නිලධාරියා කීය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කාර් රථය නතර කර තිබූ ස්ථානයට පැමිණ කාර් රථයේ වීදුරුවට තට්ටු කර මට ඔයත් එක්ක කතා කරන්න ඕනෑයයි පවසායටයි කියති. මට ඔයත් එක්ක කතා කරන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. කරුණාකර මට කරදර නොකර යන්න යයි කියා කාන්තාව පවසා ඇතැයිද පොලිස් ආරංචි මාර්ගවලින් දැනගැනීමට තිබේ. මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කාර් රථයේ දොර විවෘත කරගෙන බලහත්කාරයෙන් වාඩිවීම නිසා තමා කම්පන තත්වයකට පත් වූ බවද ඇය පොලිසියට පවසා ඇති බවද පොලිසිය කියයි. ඔයා මගෙන් එක්ක කතා කරන්න නැත්තේ ඇයි? පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කාන්තාව සමග පැවසූ අවස්ථාවේ මට ඔයත් එක්ක කතාබහ කරන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. අනේ ප්ලීස් මට කරදර නොකර කාර් එකෙන් බැහැර යන්න යනුවෙන් ඇය යලිත් වරක් කියා ඇතැයිද පැවසී. කාන්තාව කළ ඉල්ලීමට අවනත වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කාර් රථයෙන් බැස පිටව ගොස් ඇතැයිද මේ ගැන පොලිසියට පැමිණිලි කිරීමට පැමිණි කාන්තාව පවසන්නේ යයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් තොරතුරු අනාවරණය කළේය. තමාගේ දරුවෙකු සමග මෙම මන්ත්‍රීවරයාගේ දරුවන්ද එකම පාසලේ අධ්‍යාපනය හදාරත නිසා ඔහු හඳුනන බවත් ඇය පොලිසියට පවසා ඇතැයිද කියයි. මීට කලකට ඉහතදීද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම කාන්තාවගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගත් අවස්ථාවේ එම දුරකථන අංකය අවහිර කර ඇති බවත්, යලිත් වෙනත් දුරකථන අංකයකින් ඇමතුමක් ගත් අවස්ථාවේ එම දුරකථන අංකයද අවහිර කර තිබෙන බවත් ඇය පොලිසියට පවසා ඇතැයි දැනගැනීමට තිබේ. මින් ඉදිරියට තමා මෙවැනි ආකාරයට අපහසුතාවන්ට පත් නොකරන ලෙසට එම මන්ත්‍රීවරයා පොලිස් ස්ථානයට කැඳවා දැඩි ලෙස අවවාද කරන ලෙසට එම කාන්තාව ඉල්ලීමක් කළ බවද පොලිසිය කීය. එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැමිණිලිකාර කාන්තාව පොලිස් ස්ථානයට කැඳවා පැමිණිල්ල විභාග කිරීමට නාරාහෙන්පිට පොලිසිය කටයුතු යොදාගෙන යයි. උපුටා ගැනීම ලංකාදීප. මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න විශ්ම TV Facebook පිටුව ෆලෝ කරන්න, YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.